ඊළඟට අපි යමු ඊළඟ සංඛ්‍යාවට ඊළඟ සංඛ්‍යාවේ ඊළඟ ගානට ඊළඟ ගාන බැලුවම ඊළඟ ගානේ තියෙන්නේ මොකක්ද මොන වගේ ගානක්ද හම්බෙලා තියෙන්නේ වර්ග සමගාමී සමීකරණනේ සමගාමී සමීකරණ මේකත් හරියම ලේසියි ඉක්මනින් ගන්න පුළුවන් සිංහල විතරයි ඒ කියන්නේ සිංහල ඉක්මනින් මේ හදන්න පුළුවන් ගාන සිංහල විතරයි අවශ්‍ය අපි බලන්න ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසා ඇත. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. සුදු නෙළුම් මලක් රුපියල් 1000ද රතු නෙළුම් මල රුපියල් 11ද එනම් මෙම නෙළුම් මල් සංඛ්‍යාව හරි. යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව රතු නෙළුම් මල් සංඛ්‍යාවද සේගෙන මොකක්ද එතන සංඛ්‍යාව මෙතන එන්න ඕනේ හොමින් මෙතන පොඩි printing mistake එකක් තියෙනවා පොඩි නෑ ලොකුයි එක නෙළුම් මල් සංඛ්‍යාව x ද රතු නෙළුම් මල් සංඛ්‍යාව y ද සේගෙන එතකොට කොහොමද වෙලා තියෙන්නේ සුදු නෙළුම් මල් වලින් අරට ඒ සඳහා සුදු නෙළුම් මල් සංඛ්‍යාව කීයද x හරි චුට්ටක් ඉන්න අපි කලර් එක මාරු කරමු දෙකම සුදු නිසා පේන්නේ නැති වෙන සුදු නෙළුම් මල් සංඛ්‍යාව x සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණ එහෙනම් 3x යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි එහෙනම් y ධන 100 ඔන්න එක සමීකරණයක් ආවා නමුත් මේක මෙහෙම තියන්න බෑ මෙයාව අපි දන්නේ මෙයාවත් දන්නේ නැති පදයක් ඒක නිසා මෙයාවත් අපි මෙහෙට ගන්න ඕනේ එහෙනම් අපි ගන්න මේක 3x ඍණ y සමානයි මොකක් කියලාද 100යි කියලා 3x ඍණ y සමානයි 100යි කියලා අපි එහෙනම් යව ගමු හරි මම උඩ එකත් ලස්සන ලියන්නම් 3x සමානයි y ධන 100 නිසා අපි y මේ පැත්තට දාලා මේ පැත්තෙන් සංඛ්‍යාව විතරක් ඉතුරු කර ගන්න ඕන. මෙයා පළවෙනි සමීකරණය. සමගාමී සමීකරණ යුගලක්නේ. තව එකක් ඕනේ. ඊළඟ බලන්න. සුදු නෙළුම් මලක් රුපියල් 12ක්ද රතු නෙළුම් මලක් රුපියල් 11ක්ද වේ. සැරසීමෙන් දාගන්න මේ අව්‍යයදම රුපියල් 1.6. හරිනේ. එහෙනම් මොකද්ද? 12x ඒ කියන්නේ රුපියල් 12 බැගින් x සංඛ්‍යාවක් සුදු නෙළුම් මල් අරගෙන තියෙනවා. ඒ වගේම රුපියල් 11 බැගින් වූ රතු නෙළුම් මල් y සංඛ්‍යාවක් අරගෙන තියෙනවා. එයාට ඔක්කොම ගිහිල්ලා තියෙනවා කොච්චරද? රුපියල් 1100. ඔන්න දෙවෙනි සමීකරණය. හරි නේද? ඔන්න සමීකරණය යුගල ගොඩ නැගුවා අපි. හරි ඊළඟ ගාන බලන්න එම සමීකරණ යුගල විසඳන සැරිම ඊළඟට තියෙන අර සංඛ්‍යාව හොයන්න. හරි බලන්න මොනවද සමීකරණ දෙක? 3x ඍණ y සමානයි 100යි පළවෙනි ඔන්න පළවෙනි සමීකරණය 12x ධන 11y සමානයි 1600යි. ඔන්න දෙවෙනි සමීකරණය. හරි මේ දෙන්න විසඳන්න බලන්න. විසඳමු. දෙන ඍණනේ. හරි. අපිට පුළුවන් මොකක් කරන්නද? ඉස්සෙල්ලාම මේ y එක x කෙනෙක්ව අයින් කරගන්න ඕනේ එක්ක y කෙනෙක්ව අයින් කරගන්න ඕනේ. හරිද? මොකක්ද අපිට කරන්න පුළුවන්? අපිට ලේසි නේද මෙන්න මෙයාව මෙන්න මේ පළවෙනි සමීකරණේ මේ ඉන්නේ x ව 12x කරගන්න එක ලේසි. 4ෙන් ගුණ කරන්න තියෙන. එහෙනම් මුළු සමීකරණයම. ඒ කියන්නේ පළවෙනි සමීකරණයම අපි මොකද කරන්නේ? 4ෙන් ගුණ කරනවා. හරිද? එතකොට එනවා 12x ඍණ 4y සමානයි කීයද? 400යි. මම එයාව ගන්නවා තුන්වෙනි සමීකරණයේ විදියට. හරිද? මම එයාව ගන්නවා මොන සමීකරණයේ විදියට? තුන්වෙනි සමීකරණයේ විදියට. ඊළඟට මම මොකද්ද කරන්නේ? දෙවැනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. මොකද ලොකු එක මෙයානේ. බලන්න එතකොට 12ක නැතුව යනවා. 12 දෙකෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. එතකොට කොහොමද දෙකෙන් තුන්වෙනි සමීකරණය හොඳයි. අලුතෙන් හදාගත්ත සමීකරණය.
එතකොට එන්නේ 12x ධන 11y ඍණ 12x ඍණ 4y සමාන 1600 ඍණ 400ක්. හරි ඔක බෝඩ් එක දාමු අපි. එතකොට එන්නේ උඩට ගන්න. හරි. එතකොට 12x ධන 11y ඍණ 12x ධන 4 මේ ඍණයි ධන 4y සමානයි 1200. එන් මේ 12ට මේ 12 කැපිලා යනවා. කීයද 15y සමානයි 1200යි. 15y සමානයි 1200. හරි නේද මම? මේකට මේ කැපිලා ගියාම හරියට එනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? y හොයාගන්න 1200 බෙදන්න ඕනේ 15. බෙදන්න 15න් y ගේ උත්තරේ එනවා. ඒතර y සමානයි අනිවාර්යෙන් 80යි. y සමානයි 80යි කියලා එනවා. එක්කද අපි y හොයාගත්තා. ඒ කියන්නේ y කියන්නේ සංඛ්‍යාව. හොඳද? y කියන්නේ මොකක්ද මෙතන? සංඛ්‍යාව. රුපියල් නෙමෙයි සංඛ්‍යාව. y කියන්නේ මෙතන සංඛ්‍යාව. හරි. හරි. එහෙනම් y සමානයි 80 අපිට පුළුවන් පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. පළවෙනි සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. මොකද්ද පළවෙනි සමීකරණය? 3x ඍණ y සමානයි 100යි නේ. එහෙනම් 3x ඍණ 80 සමානයි 100යි නම් 3x සමාන වෙනවා 180ට. මේ පැත්තේ 80 මම මෙහෙට ගෙනියනවා. ධන 80ක් වෙනවා එතකොට. හරි. ඒක උනේ කොහොමද කියලා අහයි. ඒක නිසා මෙහෙමයි වෙන්නේ. එකක් කියන්නම්කො. 3x මම මේ ඍණ 80 නැති කරගන්න මොකද්ද කරන්නේ? ඍණ 80 නැති කරගන්න මම ධන 80ක් දානවා මේ පැත්තට. මේ පැත්තට කරා නම් ඒ වැඩේ මේ පැත්තට අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එතකොට මේකට මේක ඇවිල්ලා යනවා 3x සමානයි 180 වෙනවා. එහෙනම් x සමානයි 180 බෙදීම 3. 180 බෙදීම 3 කීයද? x සමානයි නෑ 60යි. එහෙනම් මෙතන y සමානයි 80යි x සමානයි 60යි. ඒක ගොඩක් දුර ගියා නේ. හරි. මම මේව ගන්නම් මෙතෙන්ට. එතකොට හරි. ඔයාලට එතකොට ප්‍රශ්නෙත් එක්ක ඒක බලා ගන්න පුළුවන් නේ. හරිද? හරි. එතකොට ওই විදිහ තමයි එන්නේ. ඔයාලට එකක් තනි කරගන්න. කියන්නේ අනිවාර්යෙන් මෙහෙම තියෙනවනේ එක විචල්ලක් අයින් කරගන්න. හරි. එක්ක x අයින් කරගන්න එක්ක y වයින්. ඉතින් y වයින් කරන්න පුළුවන් මේ පළවෙනි සමීකරණය 11න් නේද? 11න් ගුණ කරලා දෙකේම එකතු කරා නම් 11 කැපිලා යනවා. එතකොට x ගේ හොයාගන්න පුළුවන් මුලින්ද. මම මේ කරේ ඒක වෙනුවට අරක 11න් ගුණ කරනවට වඩා ලේසි මට 4න් ගුණ කරගන්න එක. මම එක 4න් ගුණ කරා එතකොට ආවා. හරිනේ? හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. නෑ මේක නෙවෙයි පළවෙනි ප්‍රශ්නේ. හරි. ඔව්. තව ප්‍රශ්නයක් තියෙනවා මේකේ නැහැ ඒ ප්‍රශ්නය. හරි මම ඒකත් කියන්නම්. මේ තව එක ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක ගමු. ඒක රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලෙත් සුළු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලෙත් වෙනස රුපියල් 150ට වඩා වැඩි බව පෙන්වන්නලුත් කියන්නේ. මොකද්ද මේක හරිම ලේසි. ඒ ගාන නැහැ දීලා y කියන්නේ රතු x කියන්නේ සුදුනේ. හරි. මේකේ ගාන මම මතක විදියට x රතු නෙළුම් මලක් රුපියල් 11යි. සුදු නෙළුම් මලක් රුපියල් කීයද 12යි නේ. හරි. එතකොට අපි ගාව ඉන්නවා y ඒව 80කුයි x ඒව 60කුයි. ඔය දෙන්න එකතු කරන්න ඕනේ. ඉතින් ඕක කළාම ඔය දෙන්නගේ වෙනස එනවා අපිට මේ මෙන්න මෙහෙම මෙයාගේ ඉන්නේ 880යි මෙයාගේ ඉන්නේ 720යි 880න්
720ක් අඩු කරන්න. එතකොට එන්නේ 160යි. ඉතින් අපිට කියන්නේ 160 විශාලයි 150ට වඩා. මොකක් පෙන්නන්නේ? හරි. වෙනස රුපියල් 150ට වඩා වැඩි. හරි මේ ප්‍රශ්නේ මේකේ නැහැ. බෝඩ් එකේ නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්. මනින් මල් සඳහා වියදම් කළ මිනිස්සේ හරි. ඊළඟ තියෙන මෙන්න මේක සමීකරණය උක්ත කරන්න අපි බෝඩ් එක දාලා තියමු. h උක්ත කරන්න තියෙන්නේ. u සමානයි 2gh වර්ගමූලය ඇතුළේනේ. මේ වර්ගමූලය කපන්න අපි මෙයාව වර්ග කරමු. එතකොට මේ පැත්තත් එහෙනම් අපිට වර්ග කරන්න සිද්ධ වෙනවා. u වර්ගය සමානයි 2gh කියලා එනවා. අපි කරන්න ඕනේ h නේ. එහෙනම් මොකද්ද කරන්නේ මේ දෙකෙන් සහ g ගෙන් බෙදනවා. මේ පැත්ත දෙකෙන් සහ g ගෙන් බෙදනවා. මේ කැපිලා u වර්ගය බෙදීම 2g සමානයි h කියලා එනවා. හරි.